ඔයගොල්ලන්ට පෙන්වන්න ලෑස්ති කරන්නේ මේ සුපර් වේ එකක්. දැන් මීටර් 250කින් මේ ට්‍රක් දෙකයි තියෙන්නේ. සුපර් මේ වගේ වන්න තැන් ගෙවුවා නෙමෙයි. මෙතනින් මීටර් 250කින් පේනද ඔයගොල්ලන්ට තියෙනවා මේ ස්ටොප් එක. මේක ආය කිලෝමීටරයකින් තියෙනවා. හැම කිලෝමීටරයකට තනක්ම එහෙම නැත්නම් සමහර ඒවල හැම කිලෝමීටර් 2කට තරාවක්ම මෙව තියෙනවා. පින්කයක් අස්සෙන් යන්නේ. දැන් මේ ලංකාවේ කටුනායකේ ඉඳලා කොළඹට යනකම් එහෙම තනක් නැහැ. ළමයෙකුට චූ කරන්න හරි හිටවන්න හරි මොන හරි වුණොත්. එතකොට නමුත් මේ රටවල් වල මේවා උගාක් හිතලා තියෙනවා. මේ දියුණු රට මේක සුපර් වේ එකක්. ලංකාවේ හයිවේ එකේ තියෙන්නේ ට්‍රක් දෙකයි. හරිද? ඒ ට්‍රක් තුන සාදම් බය එතන ඉඳලා මේ බින්ගේ පහුන විතර කිලෝමීටර මේ තව තැනක් තියෙනවා. එහෙම ස්ටොප් එකක්. එතන ටෙලිෆෝන් එකක් තියෙනවා. ඒ කතා කරන්න. මේවා ලංකාවෙත් කරන්න පුළුවන්. අනිත් එක මේ පැත්ත බලන්න මේ ගහලා තියෙන මේක ඒක අඩි 3කට එහා උසයි. කියන්නේ ඉස්සරහෙන් එන වාහනේ ට්‍රක් මේ ලයිට් එළිය වදින්න නැතුව යන්නේ. ලංකාවේ මොකද්ද කරේ? ලංකාවේ අඩි 2ක්වත් ගැහුවේ නැහැ. ඉස්සරහින් එන වාහනේ දැන් මේක පේන්නේ නැහැ. ඉස්සරහින් වාහනේ හෙඩ් ලයිට් ගැහුවා. ඔන්න මේ අපේ රටවල වල හයිවේ හදලා කරපු මංකොල්ලේ. දැන් පැහැදිලිනේ ඔයගොල්ලන්ට කොහොමද මේ රටවල් දියුණු උනේ, මේ රටවල් දියුණු වෙන්නේ, මේ මිනිස්සුන්ගේ මනස දියුණු කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේව තමයි ඉගෙන ගන්න මේ රටවල් වලට මේ ආපු හැම දේශපාලකයෙක්ම මේ රටවල් රස්තියදු ගහලා තියෙනවා. හැබැයි අද වෙනකන් කිසිම කෙනෙක් මේ හරි දේ රටට ගෙනහිල්ලා නැහැ. හරි දේ රටට ගෙනහිල්ලා නැහැ. පේනවනේ ඔයගොල්ලන්ට මේක සුපර් හයිවේ එකක්. සුපර් වේ එකක්. ඒ කියන්නේ මේක සල්ලි ගෙවන්නේ මේක මේ හයිවේ වලට යන මාර්ග. දැන් ඔන්න ඊළඟ කිලෝමීටරේ ළඟ එකන ඉන්නේ මෙතනින් තව ස්ටොප් එකක් තියෙනවා මේ SOS කියලා ගහලා එතන ටෙලිෆෝන් කියලා මේ මීටර් 250ක් කියලා. එතන ඉඳලා දැන් මෙතනින් ඔන්න දැන් ඔය මීටර් 250 මෙතන තියෙනවා තව ඒ වගේ දණක්. දැක්කනේ විනාඩි 2-3ක් අතර මම පෙන්න පුතේ. මෙන්න දියුණු වෙන රටවල් දියුණු මානසෙන් ඉන්න මිනිස්සුන්ගේ රටවල්. දැන් මේ අපි ස්විස් පැත්තේ ඉඳලා ඉති මිලානෝ වලට ඇතුල් වෙන එක පාරක්. හයිවේ එකේ මිලානෝ වලට ඇතුල් වෙන. අපි දකිනවා ලංකාවේ හයිවේ වලට ඇවිල්ලා ඒ කියන්නේ ගාල්ල පැත්තෙන් හෝ කටුනායකෙන් ඇවිල්ලා ජයල පැත්තෙන් එළියට යද්දි කොල්බින් ඇවිල්ලා ජයල පැත්තෙන් එළියට යද්දි කවුන්ටර්ස් ගියා තියෙන්නේ ජයල වත්තල පැත්ත මම හිතුවා කවුන්ටර්ස් දෙකයි තියෙන්නේ. ඒකේ එකක් අර ටෙලිපාස් වලට අනිත් එක සල්ලි ගෙවලා. එතකොට කොච්චර ස්පීඩ් එකකින් ආවත් අන්තිමට කිලෝමීටර් ගණන් පොලිම හැන්දෑවට එහෙම. අපි ඒ කාලේ කිව්වා ඕක මේ ආපු ඇමතිලාට එහෙම මේ පේනවනේ දැන් මේ කවුන්ටර්ස් අඩු ගන්න 7-8ක් දාන්න ඕන තව ඉස්සරහට වාහන වැඩි වෙනවා කියලා. ඒතර මම දැක්ක මාධ්‍ය ඒ කාලේ පොට්ටු ඇමති කෙනෙක් කිව්වා විපක්ෂෙන් අහපු වෙලාවක මේ කවුන්ටර්ස් මදි නේද කියලා නෑ. එතන හිර වෙලා චූටි වුණාට මොනවාද පාර පළල් කරලා තියෙන ඕන තරම් ස්පීඩ් යන්න කියලා. ලංකාවේ ට්‍රක් දෙකකුයි තියෙන්නේ. සාමාන්‍ය ට්‍රක් තුනක් තියෙන්න ඕන හයිවේ එකට. නැත්නම් සුපර් ස්ටාර් කියලා කියන්නේ සුපර් සල්ලි ගෙවන්න නැතුව යන. දැන් ඔන්න බලන්න තව පොඩ්ඩෙන් කොච්චර කවුන්ටර්ස් ගොඩක් තියෙනවද කියලා මෙතන ඇතුල් වෙන්න. ඇත්ත කතන්දරේ. ඒතකොට ලංකාව කොහෙද මොනවාද කරලා තියෙන්නේ දැනුමක් ඇතුවද කරලා තියෙන්නේ. ඒ පළපුරුදු මොහොමනම් මේ එල්බෝඩ් කාරෝ කොහොමද කියලා හිතේ තියාගන්න පුළුවන්. පළපුරුදු අය කොහොම කරහනම් හරි ලෝක වටේ කැරකිලා විලා දැන් මේ කිසිම දෙයක් නැතුව මොකුත් දැනුවක් නැතුව එකපාරම රට පාර දුන්නු කට්ටිය කොහොම කරයිද කියන්නකො. මේක තමයි රටේ අරුමේට ආපු. බලන්න පොඩ්ඩකින් වීඩියෝ එක කරන්න උනන්දු වුණා මේ පාරවල් ගැන පොඩ්ඩක් කියන්න. මොකද මේ ඉඳලා යනවුවත් ඔව කියන්නේ නැහැ. මේ මොකද්ද කියන එක. පැහැදිලි නැතුව. පැහැදිලි ඇතුව. මේ කවුන්ටර්ස් ටික. පේනවා ඇති ආදී කවුන්ටර්ස් 15ක් විතර තියෙනවා. ඇතුළේ. කොච්චර ට්‍රැෆික් එකක් ආවත් ටට්ටක් ගාලා යන්න පුළුවන්. අපි දකුණු පැත්තේ අයිනෙන් යනවා මේ අර ටෙලිපාස් වලින් උනා සල්ලි දෙන්න ඕනේ නැහැ. පේනවනේ කවුන්ටර්ස් ගොඩ. පැහැදිලිවම
ඉස්සර තව දේවල් ටිකක් කියන්න. දැන් අනිත් එක තමයි ඔබ දකිනවා ඇති ලංකාවේ අර කවුන්ටර්ස් වල ඉන්නවනේ ඉඳගෙන ඇත්තටම ටෙලි පාස් එක එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගෙවාගෙන යන ක්‍රම මෙවල දැන් ඇත්තටම මිනිස්සු නැහැ. ඔක්කොම මේ ඔන්ලයින් තමයි පේ කරගෙන යන්න තියෙන්නේ. නමුත් ඒ කාලේ දැන් අවුරුදු 2-3ක් එද්දී හිමින් අඩු වෙලා ගියා. නමුත් ඒ කාලෙත් ඒ කවුන්ටර්ස් වලට දාලා තිබුණේ ආබාධිත අය. ඒ කියන්නේ අඩුපාඩු තියෙන මේ අය තමයි දාලා තිබුණේ කවුන්ටර්ස් වලට. ඒතොර රෝද පුටු වල යන අය උපතින්ම මේ ආබාධිත වෙලා ඉපදෙන අය ඒ වගේ අයට එහෙම තමයි දාලා තිබුණේ. ලංකාවේ ඒක කන පිටම හැරෙව්වා. ලංකාවේ රාජපක්ෂ ආණ්ඩු කාලේ හම්මන්තර කොල්ලෝ හොඳ 6-4 කොල්ලෝ ගෙනල්ලා දැම්මා ඉතින්. හැබැයි දැන් අර අපි ගමේ භාෂාවෙන් කියනවා අංග විකලයන්ට දෙන්න ඕන ජොබ් එක හොඳ කොල්ලන්ම අංග විකලයෝ කරා. උන් අපේ 8-10 කරකින් ඉඳලා අවුරුදු 20ක් විතර ඉද්දි උන් කෙලිම රෝද පුටුවට යනවා. ඒ කිසිම එක්සර්සයිස් එකක් නැහැ නේ. ඔන්න රටේ කරපුව තරුණයන්ට කරපුව හානිය ඊළඟට.